අහලා තියෙනවද මුළු යුරෝපයම වසර දහස් ගණනාවක් යනකන් කිසිදු වාසයකට සුදුසු නැති මල දේශයක් වෙන්න ගිය කතාව. සෝවියට් සංගමය විසින් ලෝකයෙන් හංගන්න හදපු භයානකම රහස් නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක ප්‍රතිඵලයක් නිසා සිදු වුණු ඒ මහා විනාශය. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. චෙර්නොබිල් බලාගාර අනතුර. 1986 අප්‍රේල් 26 වෙනි දින අලුයම එකපසු වී මිනිත්තු කිහිපයක් ගත වෙලා. එවකට සෝවියට් සංගමයට අයත් යුක්‍රේනයේ පිහිටි චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ අංක 4 ප්‍රතික්‍රියාකාරකයේ සිදු වූ විශාල පිපිරීම මානව ඉතිහාසයේ දරුණම න්‍යෂ්ටික බලාගාර අනතුර ලෙස සැලකෙනවා. එදින රාත්‍රියේ ඉංජිනේරුවන් විදුලිය ඇනහිටීමක් සිදු වූ අවස්ථාවක හදිසි සිසිලන පද්ධතිය නිසි ලෙස ක්‍රියා කරනවාද යන්න පරීක්ෂා කිරීම සඳහා අත්හදා බැලීමක් සිදු කරමින් සිටියා. නමුත් සැලසුම් දෝෂ ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම සහ බලාගාරයේ RBMK වර්ගයේ ප්‍රතික්‍රියාකාරකයේ සැලසුම් දුර්වලතා හේතුවෙන් ප්‍රතික්‍රියාව පාලනයෙන් මිදී ගියා. තප්පර කිහිපයක් ඇතුළත ප්‍රබල පිපිරීම් දෙකක් සිද්ධ වුණා. ප්‍රතික්‍රියාකාරකයේ වහලය විනාශ වී විශාල ප්‍රමාණයේ විකිරණශීලී ද්‍රව්‍ය වායුගෝලයට මුදා හැරුණා. එම විකිරණ යුක්‍රේනය පමණක් නොව බෙලාරුස්, රුසියාව සහ යුරෝපයේ රටවල් ගණනාවක් දක්වා පැතිරී ගියා. මුලින්ම ගිනි නිවීමට පැමිණි ගිනි නිවන බටයින් සහ සේවකීන් විකිරණයේ බරපතල බලපෑම් පිළිබඳ අවබෝධයක් නොමැතිව රාජකාරියේ නිරත වුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දින කිහිපයකින් හෝ සති කිහිපයකින් දරුණු විකිරණ රෝගවලට ගොදුරු වෙලා මිය ගියා. අනතුරෙන් පැය 36කට පසුව කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ප්‍රිපියට් නගරයේ වැසියන් 49000කට වැඩි පිරිසක් හදිසි ලෙස ඉවත් කරනු ලැබුවා. ඔවුන්ට තම නිවෙස්වලට නම් කිසිදාක පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ. අද එම නගරය හිස් නගරයක් ලෙස සැලකෙනවා. අනතුර පාලනය කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත හමුදා සමාජිකයින්, ඉංජිනේරුවන්, ස්වේච්ඡාසේවකයින්, ලික්විඩේටර්ස් ලෙස හැඳින්වනු ලැබූ පිරිසක් ඉතා අවදානම් තත්වයන් යටතේ සේවය කළා. ඔවුන්ගේ කැපවීම නිසා තවත් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වුණා. අද වන විට චෙර්නොබිල් අවට කිලෝමීටර් 30ක ප්‍රදේශයක් විකිරණ තහනම් කලාපයක් ලෙස පවතිනවා. වසර ගණනාවකට පසුව එම ප්‍රදේශයේ වනජීවීන් නැවත වර්ධනය වී ඇති බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. එහෙත් ඇතැම් ස්ථානවල විකිරණ මට්ටම තවමත් අනතුරුදායක බවයි සඳහන් වෙන්නේ. චෙර්නොබිල් අනතුර ලෝකයට කියා දුන් විශාලතම පාඩම වන්නේ න්‍යෂ්ටික ශක්තිය භාවිතා කිරීමේදී ආරක්ෂාව, විනිවිද භාවය සහ වගකීම කිසිවිටකත් නොසලකා හැරිය නොහැකි බවයි. අදත් 1986 අප්‍රේල් 26 වෙනිදා සිදු වූ එම ව්‍යසනය තාක්ෂණික දෝෂ සහ මානව අත්වැරදීම් එකට එක් වූ විට ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ප්‍රබල අනුතුරු ඇඟවීමක් ලෙස ලෝක ඉතිහාසයේ සදා මතකයේ රැඳේවි. ඉතින් මේ වගේ දැනුමෙන් සපිරි වීඩියෝ නරඹන්න අපිත් එක්ක ඉදිරියටත් එකතු වෙන්න. ඔයාගේ අදහස් පහළ කොමෙන්ට් සෙක්ෂන් එකකින් දාන්න අමතක කරන්නත් එපා.